හයි යාළුවනේ අද වාසු ස්ටයිල් එකෙන් අරන් ආවේ හැමදාම දකින විදිහේ vlog එකක් නන් නෙවෙයි. අද අපේ ගෙදර මාර කලබලයක්. හැමෝම එකතු වෙලා අම්මුතුම જાතිය පිස්සුවක් තමයි නැටුවේ. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. ඔයාලට hina කාලා පණයයි මේකට නම්. මේ තියන්නේ අපේ ෂෙමි බබාගේ අලුත්ම වාහනේ. මේක යට ගෙනත් දුන්නේ එයාගේ ලොකු නැන්දයි චූටි අක්කයි. ඉතින් ෂෙමි බබා මේක ගේ ඇතුලේ පදිද්දි කාටද ඉතින් ආස හිතෙන්නේ නැත්තේ. පොඩි අයට විතර දාප්පා වාහන පදින්න පුළුවන්. මටත් ඉතින් මාරම ආසාවක් ආවා මේක පදින්න. මමත් ඉතින් හැංගි හොරාට ගේ ඇතුලේ චුට්ටක් එහාට මෙහාට පැද්දා. හැබැයි ඉතින් මට නම් අපේ ගේ සාලේ චුට්ටක්වත් ඉඩ මදි යාළුවනේ මේක පදින්න. ඉතින් ශාලු අයියත් හවස් වෙලා අපේ ගෙදරට ආවහම මම කිව්වා ශාලු අයියත් එක්ක එකතු වෙලා අපි අපේ පාරේ පල්ලෙහා පදිමුද කියලා. ශාලු අයියා නම් මේ අදහසට කැමති වුණා. ශාලු අයියා කිව්වට එයා මගේ ශාලු අයියා නෙමෙයි අපේ දෝනි පැටික්කගේ ශාලු අයියා. ඉතින් මගේ ශාලු අයියාගේ ආසාව කොච්චරද කියනවනම් අපි කොහොම හරි ෂෙමි බබාගේ අම්මවයි තාත්තවයි මේකට ඇඳගෙන ඔන්න ඉතින් පාරට මේ ෂෙමි බබාගේ වාහනේ අරගෙන යන්නයි ඇස්තිය. මං ඉතින් ශාලු අයියයි අපේ දෝනි එකේ එකතු වෙලා මගේ තදබල ආශාව ඉෂ්ට කරගන්න කියලා හිතාගෙන අපේ මිදුලට දෝනිගේ වාහනේ දැම්මා. වාහනේ දැම්ම විතරයි අපේ දෝනි ශාලු අයියයි මොනවද දන්නද කරේ? එයාලා බොරළු පාර දිගේ වාහනේ පදින්න try කරා. හැබැයි ඉතින් යාළුවනේ කොහේ යන්නද? මේක බොරළු පාරක්නේ. ඕන ටික දුරක් යනකොට බොරළු පාරේ වාහනේ හිර වුණා. ඒ පාරෙන් අපි ෂෙමීරයි අදහස අත්හැරලා අපිට මාර රස කෑමක් තමයි යා හොයලා දුන්නේ. එයා වෙරළු ගහ යටට ගිහිල්ලා ඒක ඇහිඳලා හරිම ලස්සනට ඒක හොදලා අපිට ගෙනල්ලා දුන්නා. අපි ඉතින් වෙරළු ටික කාලා ඊට පස්සේ කෙලින්ම ගියේ අපේ ගෙවල් පල්ලෙහා තියෙන කොන්ක්‍රීට් පාරට. ඉතින් කොන්ක්‍රීට් පාරට ගිය ගමන්ම අපි මුලින්ම කරේ වාහනේ නියම අයිතිකාරයව. ඒ කියන්නේ අපේ ෂෙමි දෝනිව. වාහනේ නින්දවලා මුලින්ම යාව පැද්දුවේ. නැත්තම් ඉතින් ඒවත් නඩුනේ. ෂෙමි බබා පැද්දට පස්සේ ඉතින් බලන් ඉන්න බැරිම තැන ෂෙමි බබාගේ අම්මයි තාත්තයිත් මෙන්න වාහනේ ඉපදින්න ඉල්ලන්න පටන් ගත්තා. අපිට නම් බෑ අනේ මගේ ඇඟට අමාරුයි කියපු අම්මයි තාත්තයි මෙන්න બોලේ වාහනේ ඉපදින්න ඉල්ලනවා. හැබැයි ඉතින් මෙතන ලොකුම ජවනිකාව උනේ ඊට පස්සේ. අපි මෙහෙම පාරමැද සෙල්ලම් කර කර ඉඳී ගමේ හාට මෙහාට යන මිනිස්සුයි වාහනයි පාරෙන් එන්න යන්න පටන් ගත්තා. අපිට ඉතින් පොඩි ලැජ්ජාවකුත් ආවා. මේ ලොකු මිනිසුන්ට පිස්සුද කියලා ගමේ අය හිතුවේ කියලා. අන්න ඒ වෙලාවට තමයි අපේ ෂෙමි බබාගේ තාත්තා මරු වැඩක් කෙරුවේ. මිනිස්සු එනකොට තියෙන ලැජ්ජාවටම මෙන්න બોලේ ෂෙමි බබාගේ තාත්තා වාහනේ පදින එක නවත්තලා සෙල්ලම් වාහනේ බඩේ බදාගෙන අත් දෙකේ නුසරන පාර අයිනට දුවගෙන නෙමෙයි. ඒක නම් සිරාවට මරු යාළුවනේ. ලැජ්ජාවෙන් බේරෙන්න ෂෙමි බබාගේ තාත්තා රේස් එකකුත් දිව්වා එහෙනම්. ප්‍රීතියෙන් සතුටින් එමු ඉන්න ඩිංගරන් එමු සුදා එමු හොදා එමු සුදා එමු හොදා මගමන් ළඟ දැන් වෙන කාටවත් මම දෙන්නේ ඇත්තටම අපි ඊට පස්සේ ගෙදර යන්න හැදුවත් මේවා ආන පැදිලි තියෙන ආගල් එකට අපිට යන්න තුනීම නැහැ. ඔන්න ඉතින් ඔහම ටික වෙලාවක් අපි මාරුවට පදිද්දි
අපේ ශිමී බබාගේ පුංචි පාතාලේ මුළු ගැන්සියම එතනට කඩාගෙන වැදුනා. ශිමී බබාගේ ලොකු නැන්දගේ චූටි නැන්දගේ ළමයි සේරම ඒ වෙලාවෙ එතනට ආවා. ඒ කියන්නේ එයාගේ චූටි අක්කා, ලොකු අයියා, ලොකු චූටි අයියා, චූටි අයියා ඒ මදිවට චූටි අයියයි ලොකු චූටි අයියයි එක්ක චූටි නැන්දත් එතනට ආවා. දැන් ඉතින් මුළු පාරම අපේ තමයි. හැමෝම මාරුවෙන් මාරුවට වාහනේ පදින්න පටන් ගත්තා. හැබැයි අපේ ලොකු චූටි අයියා නම් ලැජ්ජාවටද මන්දා වාහනේ පැද්දේ නැහැ. මේ සෙල්ලම් වාහනේ ටක ටක ගාලා යන සද්දෙට බය වෙලා අපේ පුංචි සෙව්වන්දිත් එතනට ආවා. ඕවෝ සෙව්වන්දි කියන්නේ මිනිස්සෙක් නෙමෙයි. සෙව්වන්දි කියන්නේ ෂේමේගේ පුංචි අම්මගේ. ඒ කියන්නේ මගේ චූටි බව කුක්කා. එයා දුවගෙන ඇවිල්ලා මොකක්ද දෙයනේ මේ වෙන කලබගෑනිය කියලා බලාගෙන ඉන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ හිතුවද අපි ලේසියෙන්ම ගෙදර ආවා කියලා. හපෝ නෑ. හවස් වෙලා කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියුණ හින්දාමයි අපි ආවේ. නැත්තම් ඉතින් අපි අද රෑ එළි වෙනකම්ම ඕක පදිනවා. ඇත්තටම කියනවා නම් අද තමයි මගේ දවස් 4 නිවාඩුවේ අන්තිම දවස. ඉතින් මේ ලැබුණු නිවාඩුවේ අන්තිම හෝරාවල් කීපය මගේ පවුලේ ආදරණීයන් හැමෝමත් එක්ක මේ වගේ හිත පිරෙන සතුටකින් හිනාවකින් ගත කරන්න ලැබුණේ ගැන මට මාරම සතුටක් තමයි තියෙන්නේ. පොඩි එකෙක්ගේ සෙල්ලම් බඩුවක් වටේ එකතු වෙලා ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම මොහොතකට අමතක කළා මේ වගේ ලස්සන සතුට වෙන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා කරලා දුන්නට මම මගේ ආදරණීය දෙවියන් වහන්සේට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ජීවිතය කියන්නේ මෙන්න මේ වගේ පුංචි පුංචි සතුට වෙන මොහොතවල් එකතු කරගත්තු ලස්සන මතකයන් ගොඩකට කියලා අද මට තේරුණා. ඉතින් ඔයාලත් අපේ මේ පුංචි පිස්සුවට සහ වීඩියෝ එකට ආසයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. තාමත් වාසුස් ඩයරි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේ තවත් ලස්සන දවසක ලස්සන මතකයන් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. හැමෝටම දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න. Ramania